හලෝ ඕ අර යමුනා පාලිය එළුවා වත්තේ නෑ ඇයි මිනිහ උදේ කොස්කොල දාලා බැඳලාවනේ මේ පොල් ගහින් ආසල්ලයක් ගන්න ඕනේ එළුවා නෑ එළුවා දැන් උදේ හිටියනේ බං උදේ ලොරියකට නගිනවා දැක්කා කොළඹ යන්න එළුවා කවුද බං එළුවා වරන් යන්නේ කොළඹ උද්ඝෝෂණයකට චන්ද්‍ර කුමාර මහින්ද මහත්තයාගේ මයිලකට හරි ඊරිලා කරි වුණොත් මේ රට උඹ වගේ කියන්න ඕනේ මොකද බා වරෙන් ඵලයන් ගෙදර නැත්තම් මස් කඩේ නාන දැක්කොත් මට උඹේ බාබත් ටිකක්වත් හොයාගන්න වෙන්නේ බා බෞද්ධ රටක් වන අපේ රටේ මහා සංඝරත්නය ඇතුළු සමස්ත රටේ ජනතාව රොද්ද බැඳගෙන 12 වෙනිදා මුළු කොළඹම වට දාන්නේ අපි ආරාධනා කරලා නෙමෙයි බොරු ඔබතුමාගේ දරුණු තීරණය ගත්තොත් ඒ බත් කන ජනතාව මහින්ද මහත්තයාව හිරේට දාන්න දවසක් හරි හිරේට දාන්න තීරණය කරොත් පක්ෂ පාට ಜಾති කුලමල ભેදයෙන් මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයා වෙනුවෙන් කොළඹට එනවා කියන කාරණාව හොඳට හිතේ තියාගෙන මේ තීන්දුව ගන්න කියන කාරණාව නැවතත් අවධාරණයෙන්ම තරම් ලාමක ගවයා අන්ත්‍රී උඩත් අගමැති උඩත් නිකම් මහින්ද රාජපක්ෂ උඩත් මහින්ද රාජපක්ෂ මහින්ද අතක තියාගන්න එක. සුරේ අත මේක ලොකු නෑ. පින්සිත වෙන්න මේ රට මේ විදිහට ගෙනාවේ මහින්ද මහත්තයා පින්සිත වෙන්න ඉතින් ආයකට දරුණා යුක්ති වල කරන්න එතුමාට විතරයි කොන්දක් පණ තියෙන කොන්දක් කෙලින් කරන එතන විනයක් වෙන යුක්ති වල කරේ අවුරුතුනේ එතුමා විතරයි. හැබැයි මේ පුළු පවුලටම අත්මුරු පරම්පරාවටම යනවා. මොකද 159 මේ වගේ මිනිස්සෙක් ඉරේ ජීවිතේ නැති කරේ උඹ සම්පූර්ණයෙන්ම 159ම වගේ කියන්න ඕනේ. හරිද? මට ඇත්තටම දැනෙනවා ඒක. මොකද මම එදා මුන්ට මදුරු කොයිල් හිසෙලාද වන්දා මේ ඉන්නේ කාබනික වේදා නේද? ලීක්වන් යු මහතීර් මොහමඩ් දෙක එකතු වෙච්ච පැනගේ ජනපතිතුමා මිනිහත් ඇවිල්ලා මිනිහට සෙනග දාගිද්දි පොඩ්ඩක් හීන් දාඩියක් දානවා ඇතිනේ අර ගහලා පන්නපු මතකයට කාටවත් කියන්න බෑ තාත්තගෙන් පස්සේ පුතාට බලය ගියා කියලා. අපේ පක්ෂය අනාථ වෙච්ච වෙලාවේ අපිට කවුරුවත් නැති වෙච්ච වෙලාවේ මත්තුම බණ්ඩාර වගේ ඇවිල්ලා අපේ පක්ෂේ බර කරට අරගෙන අපේ දේශපාලන මතය ගොඩනගන්න උර දුන්නේ අපේ අනාගත නායක නාමල් රාජපක්ෂ මැතිතුමා. They wanna know how to get like me. Dream so big that I cannot sleep. Putting grind on the best in the world. That's all I see. අද අපි හදපු පාරවල තාපට්ට කියලා අර මෙයාර් බීආර් සීආර් කියලා නම ගහ ගන්නවා. මෙන්න විල්ලත් සංවර්ධනය. ඒ නිසා ඕක කරන්නේ සාට කිලාගෙන ඉන්නවද? ඕක කරන්නේ. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ සංස්කෘතියක්. සිරියමේ සාරා. මේ මහමෙතිවරයා මේකේ බාප්පා ජනාධිපතිවරයා ඉල්ලා ඉන්නවා ආර්ථික අමාත්‍යාංශයේ 160කට ආසන්න මුදල් ප්‍රමාණයක් වෙන් කරගෙන අනිත් බාප්පා ඉන්නවා අනිත් පුටුවේ තාත්තා ඉන්නවා මේ සියලු දෙනා මල්ලි තව පැත්තක වාඩි කරගෙන ඉන්නවා රට වටේ මේ සියලු දෙනා වට කරගෙන හැදුවා මත්තර අනේ දෙයනේ ඕ මයි ගෝඩ් හැදුවා මත්තර අත කොළඹට ගෙනියන්නේ මොකද කිව්වේ හදනකොට මත්තර හදනකොට කිව්වා මොනවා කරේ ඇට අපි ගෙනියනවා කොළඹට මොනවා කරේ වොම්බොත් අපි ගෙනියනවා කොළඹට මොනවා කරේ මේකල් අපි ගෙනියනවා කොළඹට අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. එහෙම කියලා හදමු අපේ මත්තර ගුවන්තොටුපළෙන් අද මොකද්ද ගෙනියන්නේ ඇටේ මොනවා යුක්තිය උදෙසා කැමර දීමයි යුක්තිය උදෙසා කැමර දීමයි දඟ ගෙයිලෑමට අප සැම කළ පව් මුගවාඩම් බැඳ එකෙකු නසන කල Beautiful!
දනියුසුව අසක් තව උපදින්න බව තුන් වතාවක් ඉල්ල නෙම්මාර්ට පුළුවන් චන්දිකාට බෑ. හත්තලාමයි. නෙම්මාර්ට පුළුවන් චන්දිකාට බෑ. මේ 12 කියන්නේ රටම වෙනස් කරන දිනයක්. සියලු දෙනාටම සුබ අනාගතයක්. මම තිස්ස කුට්ටිආරච්චි. අපිට කොකද අලුත් අවුරුද්ද නම් අපිට නම් දැයි රටේ ජනතාව සමරපු විදිය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? සැමරුවේ නෑනේ. මොකද ජනතාවට අත් වශයෙන්ම කිසිම අවුරුද්ද ගැන හැඟීමක් ඇති වුණේ නෑ. මොකද මේ සුගී ජීවන වියදම වැඩි වෙලා ප්‍රශ්න ගොඩක් මැද්දේ You naughty. මරු මාරයි නියමයි එල කිරි ඔය කාර්යනිය කරපු අපරාධය අපේ ජනාධිපතිතුමා බුදු වෙන්න ඕනේ. ජනාධිපතිතුමා හින්දා තමයි මහා පොළොවේ ඉම්බේ කවුද මේ රටේ? දෙවි කෙනෙක් වගේ මහා පොළොවේ ඉම්බේ කවුද? පිටරට ඉඳලා ඇවිල්ලා මහා පොළොවේ ඉම්බේ මෙහෙම කළා කවුද මේ රටේ? ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. කිසිම කෙනෙක් ඉඹලා නැහැ. ඔය මහින්ද ජනාධිපතිතුමා තමයි ඉඹලා තියෙන මේ රාජ්‍යයේ මහා පොළොව. අනිවාර්යෙන්. තුමාණන් වහන්සේ කරපු අපරාධයට ඔක වෙන්න ඕනේ. තුන්වරුව යන්නේ ඉතලක පරම්පරාවම ගෑවිලා යන්න ඕනේ. තවත් සහන ඉදිරියේදී ලබා දීමට ක්‍රියා කරනවා. මේ පක්ෂවල නායකයෝ නීති ඉදිරියට යන්න කවදාවත් බය වෙන්නෙත් නැහැ. හැබැයි මේ ආණ්ඩුවට අපි කියනවා අපි මර්ධනයට බය නැහැ. ඔබලා මර්ධනය පටන් ගන්න අපි අවසන් කරලා පෙන්නන්නම් කියන කාරණේ කියනවා. අනේ දෙයනේ ඕ මයි ගෝඩ්. දැන් සතුටුද කියලා තමයි අහන්න වෙන්නේ. ආණ්ඩුවට අnder ජනාධිපතිතුමාට හරි සතුටු ඇති. මොකද ප්‍රභාකරන් මිය ගිය මාසේ මේ මැයි මාසෙම තෝරගන්නේ ප්‍රභාකරන් පරලෝ යපු මාසේ. එහෙනම් ප්‍රභාකරන්ගේ ආත්මයට ශාන්තියක් දෙන්න ඕනෙලා තිනවා මාලිම ආණ්ඩුවට. මහින්ද ජනාධිපතිතුමා හොරගම් කරන ජනතාවගේ හදවත්. ඒ වගේම මේ මෑත කාලේ මේ විදුලි බල ප්‍රශ්නය ගැන කතා කරපු නිසා වැඩියෙන් මම මේ පේනවද මේ දාලා තියෙනවා මේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකගේ මාධ්‍ය අංශ මේ ගල්ලංගුරු කොමිසම ඔබලාගේ සාක්කි එනතුරු බලා සිටී. දාලා තියෙනවා මේ මරික්කා රජිත් චානක චම්පි. ගල්ලංගුරු කොමිසමට එන්නේ නැද්ද සාක්කි දෙන්න කියලා. My time has come. අපි බොහොම පැහැදිලිව ඔය ගල්ලංගුරු කොමිෂන් සභාවට කියනවා ටිල්වින් සිල්වා කියන එකම ඡන්දයක්වත් නොමැති මොනම මහජන නියෝජිතත්වයක්වත් නොමැති පුජ්‍යලයක් න රටේ මේ ප්‍රධාන සිටින් ජජ්ලා 3 දෙනෙක්ගේ මූලිකත්වයෙන් යුතු මේ කොමිෂම මෙහෙවන්නේ ප්‍රධාන සිටින් ජජ්ලා 3 දෙනෙක්ගේ මූලිකත්වයෙන් යුතු මේ කොමිෂම මෙහෙවන්නේ ඒ කොමිසම් ඉස්සරහට යන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මේ කොමිෂන් සභාවට ඕනවටත් වඩා මේ පිළිබඳ ડોකියුමන්ට් දෙයක් දන්නේ නැතුව උඩ බලාගෙන රෙන්න එපා. කෙල නම් ගැහුවත් කමන්නේ. තුපේ කූ ගැවුනට පස්සේ පලාත යන්න බෑ.